හයි ළමයි. ස්විට් සෝල් රීකැප් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයා අද මේ බලන්න යන්නේ Love in the Cloud චයිනීස් ඩ්‍රාමා එකේ 21 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයාට කතාව මතක නම් ජීක්සි නාගාදේ රජු නැවත පාලනයට පත් වෙනවා. එහෙම වෙන්නේ තියන්ජින් කුමරිය ඔහුව සුව කරන නිසා. ඉතින් රජු තීරණය කරනවා මූන් ෂී බායිට ඔහුගේ වැරදි වලට දඬුවම් කරන්න. ඉතින් මෙන්න මෙතන ඉඳන් තමයි අද කතාව පටන් ගන්නෙ. අද කතාවට යන කලින් ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මව සබ්ස්ක්‍රයිබ් නොකර නම් ඉක්මනට ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඉන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. කතාව ආරම්භය අපිට පෙන්නන්නේ මින් හා ජීව. මින් ජී ළඟට ඇවිත් කියනවා මූන් ෂී බායි හිර කරලා ඒත් ඇයට කිසිම සහනයක් දැනෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ ජී ඇයට කියනවා ඔහු අමතර සැලස්මක් ඇතුව ඇති ඒක තමයි ඔය විදිහට පාඩුවේ ඉන්නේ කියලා. මේ වෙලාවේ හිර කුටියේ ඉන්න මූන් ෂී බායිව පෙන්නනවා. ඔහු කිසිම කලබලයක් නැතුව සංසුන්ව ඉඳගෙන ඉන්නවා. එළියෙන් අපිට ඇහෙනවා කඩු පහරවල්. එතකොටම මූන් ෂී බායිගේ සේවකයෝ ඇවිත් මූන් ෂී බායිව හිරෙන් නිදහස් කරගෙන යන්න. මේ වෙලාවේ අපිට අතීත සිදුවීමක් මතක් කරනවා. මූන් ෂී බායි කලින්ම ඔහුගේ සේවකයාත් එක්ක ප්ලෑන් කරලා තමයි නෙදර් බීස්ට්ව සේවකයාගේ ඇඟේ වර්ධනය වෙන්න ඉඩ ඇරලා තියෙන්නේ. ඔහුව හිර කරලා තියෙන්නෙත් මෙන්න මේ හේතුව නිසායි. මුරකරුවන් සේරම මරලා දාලා සේවකයා මූන් ෂී බායිව ආඝාතයට අරන් යනවා. මෙයාලා කියන විදිහට දැන් නෙදර් බීස්ලව ලෝකෙට ගේන්න නම් තව එක පියවරයි තියෙන්නේ. ඒ තමයි කැමැත්තෙන්ම කෙනෙක් ඔවුන්ට පිළිවෙන එක. ඉතින් මෙතනදී සේවකයා මූන් ෂී බායිගෙන් සමු අරගෙන හැමදාමත් ඔහුට පක්ෂපාතී බව පෙන්වන්න ඔහුම පිළිවෙනවා. නෙදර් බීස්ලා මාර්ගයෙන් මූන් ෂී බායිට බලය ලබා දෙන්න. ඔවුන් විශාල ශබ්දයක් සමගම ආඝාතයෙන් නිදහස් වෙනවා. මින්හා ජී මේ වෙලාවේ අමුතු සද්දයක් ඇහෙන හින්දා එළියට ඇවිත් බලනවා. ඒ වන විටත් අහස රතු පාට වෙලා තියෙනවා ජික්සින් ආඝාතයට ඉහළින්. ඉතින් මින්හා ජී මේ අහස දැකලා කල්පනා කරනවා මූන් ෂී බායි දැනටමත් වැඩ පටන් අරන් කියලා. ඉතින් එතකොටම ඔහුට පණිවිඩයක් හම්බ වෙනවා මේ වෙලාවේ මූන් ෂී බායි පැනලා ගිහින් කියලා. මින්හා ජී ආඝාතයේ අසලට යනවා. මෙයාලා මෙතනදි දැනගන්නවා මූන් ෂී බායි නැවතත් නෙදර් බීස්ලා ඇති කරලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ජී කියනවා තව දවස් දෙකකින් යාඥා රාත්‍රිය තියෙනවා. ඉතින් ඔහු එදාට තාරකාවන්ගේ බලය අරගෙන පහර දෙන්න තමයි මේම කරන්න ඇත්තේ කියලා. ඉතින් ඒ වගේම මෙයාලා බලාපොරොත්තු වෙනවා ඔහු ආයෙමත් ඒවි කියලා. ඒ වගේම ජී කියනවා දැන්ටමත් අපි පරක්කු වැඩි ඔහුව නවත්තන්න කියලා. මින් ජීට මේ වෙලාවේ කියන්නේ විදිහක් තියෙනවා. මින් ෂියන් කලින් පාරක් යක්ෂයෙක් එලවලා තියෙනවා පැරසෝලයක් හදලා ওই වගේ යක්ෂයින්ව පළවා හරින්න ඒකෙන් පුළුවන් කියලා. ඒ වගේම මට ඒක මතකයි අපි ඒ එකක් හදලා මේක පාවිච්චි කරලා බලමු කියලා. ඉතින් මින් මේක හදන්න ලෑස්ති වෙනවා. පූස් පැටියා නම් මින්ට කියන්නේ ඔයාගේ අනන්‍යතාවය මේ අය දැනගත්තොත් එහෙම එයාලා ඔයාව මරලා දායි කියලා. ඒත් මින් කියනවා නෙදර් බීස්ට් හමුදාව දිනුවොත් එහෙම කොහොමත් අපි හැමෝටම මැරෙන්න වෙනවා කියලා. ඒ නිසා අපි පුළුවන් විදිහට මේ මිනිස්සුන්ව බේරගමු කියලා මින් ඔහුට කියනවා. පූස් පැටියා හරි ආදරෙන් ඇය දිහා බලලා කියන්නේ ඔබ නම් මින් ෂයන්ම තමයි ඉතින් කියලා. මේ අතරේ අපිට පෙන්නනවා මෙන්ව. ඔහු තියන්ජින් කුමරියගෙන් ජීට අනතුරක් සිද්ධ කරපු එකට සමාව ඉල්ලන්න පුරුදු වෙනවා. මේ වෙලාවේ යාන් යනවා කුමරිව හමු වෙන්න. කුමරිය ඔහුගෙන් අහන්නේ මූන් ෂී බායි කොහෙටද පැනලා ගියේ කියලා. ඒත් යාන් නම් කියනවා දැන් ඔබේ පියා සුව වුණ නිසා රාජ්‍යයේ කුමරිය ඔබනේ. ඉතින් ඔබටම ඒක හොයාගන්න පුළුවන්. මොකටද මාව කියලා. ඒත් කුමරිය කියනවා ඔබ ඔහු සමගනේ වැඩ කරේ. ඉතින් ඔබ දන්නවා ඇති කියලා මම හිතනවා කියලා. යාන් මේ වෙලාවේ අයිට කියනවා ඔබ අධිරාජිනියක් වීමට නම් ඉන්නේ. ඔබ ජී බෝසායි වෙනුවට මාව විවාහ කරගත්තා නම් මම ඔබට උදව් කරන්න කැමති වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ යාන් අයිට යෝජනා කරනවා ඔහුව විවාහ කරගන්න කියලා.
ඉතින් ඒත් කුමරිය ඔහුට කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉතින් යාන් කියනවා ඔයාට ඒක කරන්න බැහැනේ. එහෙනම් මම යනවා කියලා. ඔහු යන්න හදනවා. මේ වෙලාවේ කුමරිය යාන්ව ඇය වෙතට ඇදලා අරගෙන ඔහුව සිප ගන්නවා. ඉතින් සිප ගත්තට පස්සේ ඇය කියනවා දැන් කියන්න පුළුවන්ද මූන් ෂීබායි කොහෙද ඉන්නේ කියලා. යාන් මේ වෙලාවේ කලකිරලා වගේ ඇය දිහා බලනවා. ඉතින් යාන්ට දුක හිතෙනවා මේකට. ඔහු කියනවා මුලින්ම ජීපෝසායිව අල්ලගන්න හැදුවා. දැන් මමද ඔබේ අලුත් ඉත්තා කියලා. ඒත් කුමරිය කියන්නේ ඔබට ඕනි උනේ මේකනේ. ඔබට අවශ්‍ය උනේ මාව ලබා ගන්න. ඉතින් මං කැමති ඔබට බලය දෙන්න සහ මාව ලබා දෙන්න. ඉතින් ඔබ ඒකට මාත් එක්ක එකතු වෙලා වැඩ කරනවද කියලා ඇය අහනවා. මෙන්න මේ වෙලාවේ මෙන් මෙතනට එනවා. ඔහු මේක වැරදියට වටහාගෙන යාන්ට පහරක් ගහනවා. ඉතින් මෙතන ඉන්න යාන් කුමරියත් එක්ක රණ්ඩු වෙනවා මේ වෙලාවේ. යාන් හිතන්නේ කුමරිය දැන් ඇයට උදව් කරන්න ඕන නම් ඕන කෙනෙක් එක්ක ඉන්න පුළුවන් තත්ත්වේ මනස හැදිච්ච කෙනෙක් කියලා. ඒත් කුමරිය හිතන්නේ යාන් කවදා හරි ඇගේ පැත්තට ඇවිත් ඇයට උදව් කරයි කියලා. මේ දෙන්නගේම අතර හිතේ ලොකු ආදරයක් තිබුණත් දෙන්නට දෙන්න තාමත් හරියට තේරුම් අරගෙන නැහැ. ඉතින් රණ්ඩු වුණ යාන් කුමරිය ළඟින් යන්න යනවා. මේ අතරේ අපිට පෙන්වන්නේ මින්ව. ඇය මහන්සි වෙලා යක්ෂයින් පළවා හරින පැරසෝලයක් හදනවා. ඉතින් ජී ඈත ඉඳන් ඇය දිහා හරිම ආදරයෙන් බලන් ඉන්නවා. මේ හදන පැරසෝලය දිහා භික්ෂු සහ පූස් පැටියත් බලන් ඉන්නවා. ඉතින් ඒ වගේම එයාලා මේක ජනතාවට බෙදලා දෙනවා. ඒ වගේම කුමරියටත් ඒවා ලබා දෙනවා. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒත් මෙන් මේ වෙලාවේ කියනවා ඒක කරන විදිහ මේක හසුරන විදිහ මම දන්නේ නැහැ කියලා. ඉතින් කුමරිය කියනවා ඒක කාගෙන් හරි ඔබත් ඉගෙන ගන්න කියලා. රාත්‍රිය උදා වෙලා මින් තවමත් පැටසෝලය හදනවා. ජීවැස්සෙම ගොඩයක් අරගෙන ඇය ඉන්න තැනට එනවා. ඇවිත් ඔහු සම්පූර්ණ නිවසම ආලෝකමත් කරනවා. දැන් මින් හා ජී වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඉතින් දැන් එයාලගේ ඇස්වලින් ආදරේ පේනවනේ. අන්න ඒ නිසා. පෝස් පැටිය හා භික්ෂු පැත්තකට වෙලා හොරෙන් මෙයාලා දිහා බලාගෙනයි මේ ඉන්නේ. ජී මේ වෙලාවේ මින්ගෙන් අහනවා මේක හදන්නේ ෂැන්තායි වෙනුවෙන්ද කියලා. මින් කියනවා ඔහු තවමත් ඇගේ බලය පාවිච්චි කරන්න ඇයට හරියටම බෑ කියලා. ඉතින් ජී ආදරෙන් මින් දිහා බලන් අහනවා මමත් උදව් කරන්නද ඔයාට කියලා. පැත්තකට වෙලා ඉන්න භික්ෂු හා පූස් පැටියා තර්ක කරනවා දෙන්නගෙන් මුලින්ම කවුද ආදරෙන් බැඳුනේ කියලා. පූස් පැටියා නම් කියන්නේ ජී තමයි මින්ට පිස්සු වැටිලා ඉන්නේ කියලා. ඒත් භික්ෂු නම් කියන්නේ මින් තමයි ඔහුගේ හැඟීම් එක්ක සෙල්ලම් කළේ මුලින්ම කියලා. ඉතින් මේ වෙලාවේ ෂුන් ආච්චි මෙතනට ඇවිත් දෙන්නටම කියනවා කට වහගෙන ඉන්න කියලා. මෙන්න මේ වෙලාවේ මින් ජීගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ තමයි මින් ෂෑන්ගේ එම්බරස් නැමැති ආරක්ෂක උපකරණය නැවතත් ඇයට දෙන්න කියලා. මොකද ඒකෙන් පුළුවන්ලු නෙදර් පීස්ලව නවත්තලා දාන්න. ඒත් ජී බොරුවට ඇයට කියනවා ඒක මගේ අතින් කැඩුනනේ. ඉතින් මම ඒක විසිකරා කියලා. මේකට මින් කලබල වෙලා ජීට බැනලා පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් ජී හරිම ආදරෙන් ඇගේ රත් වෙලා තියෙන මූණ දිහා බලන ඉඳලා ඇය ළඟට ලං වෙලා කියනවා මම පුළුවන් උපරිමෙන්ම ඔයාව ආරක්ෂා කරනවා නෙදර් පීස්ලගේ ප්‍රහාර වලින් කියලා. ඒ වගේම ඔහු කියනවා මේ වෙලාවේ සටනින් මම මැරුණේ නැත්තම් ඔයාට මගෙන් කවදාවත් බේරෙන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මුකුත් නොකිය මින් මේක අහගෙන ඉන්නවා. ඒ වගේම ඇය ඊට පස්සේ කියනවා එහෙම නෙමෙයි. අපි දෙන්නම ආරක්ෂා කරගමු කියලා. ඇය කියන විදිහට නම් හાર્ට් බොන්ඩ් ආරාව කියලා දෙයක් තියෙනවලු. ඉතින් ඒකෙන් පුළුවන්ලු පාතාලේ සතුන්ව මුත්‍රා තියන්න. මීට කලින් නෙදර් පීස්ලව මුත්‍රා තියන්නත් මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවලු. ඒත් ජී මේ වෙලාවේ කියන්නේ එහෙම කරන්න නම් ඒ මන්ත්‍රය කරන දෙන්නගේ හදවත් සහ මනස එකම අරමුණකින් තියෙන්න ඕනි කියලා. ඒක එහෙම නොවුනොත් එහෙම එයාලා ස්වයං ගිනි ගැනීමකට ලක් වෙනවලු. ඒ වගේම ජී මෙතනදී කියනවා
අපිට ඒක කරන්න වුණොත් එහෙම අවසානයේට අපි ඒකත් කරලා බලමු. මොකද අපි එකම මනසකින් ඉන්නේ කියලා ජී මේ වෙලාවේ කියනවා. මේ අතරේ අපිට යන්ව පෙන්නනවා. ඔහු කල්පනා කරමින් ඉන්නවා ඊළඟට මොකක්ද කරන්න කියලා. මොකද ඔහු දන්නවා මූන් ෂීබායි එන බව. ඔහුට මතක් වෙනවා මූන් ෂීබායි කලින් දවසේ යාන්ට කිව්වා. ඔහු රාජ්‍ය යටත් කරගත්තට පස්සේ යාන්ට හැන්ෆෙන් සාමි කියන තනතුර ලබා දෙන බව. ඒත් යන් ඉන්නේ හිතේ දෙගිඩියාවෙන්. මේ අතරේ අපිට පෙන්නනවා මින්ගේ සහෝදරයා. ඔහු ගිහින් ඉන්නවා ශුෂි අධිරාජ්‍යයේ රජුව හමු වෙන්න. මොකද ඔහු ගිවිසුමත් ගහනවා ජික්සින් ආගාදයට විරුද්ධව. මේ අතරේ ජික්සින් ආගාදේ යාඥා රාත්‍රිය උදා වෙනවා. හැමෝම මේකට ලෑස්ති වෙලා ඉන්නවා. රජතුමා පිටිස මැත්තෙන් ඉදිරියට එනවා. ඇවිත් ඔහු යාඥාව ආරම්භ කරනවා. මින් ජී යාන් හා කුමරියන් ඇතුළු පිරිස මෙහි සිටිනවා. තාරකාවල ශක්තිය රජු ලබා ගන්නවා. ඒ බලය මෙහි සිටින සියලුම වැසියන්ට ආශිර්වාදයේ ලෙස ලබා දෙනවා. ඉතින් රාජ්‍යයේ ඉන්න හැමෝම මේ ආශිර්වාදය ලබා ගන්නවා. මේ වෙලාවේ යාන් ජී දිහා බලනවා. හරියට ඔහු දෙයක් කියන්න හදනවා වගේ. මේ වෙලාවේ වෙළඳපොලේ ඇතුළු රාජධානියේ හැම පැත්තෙම රතු පාට දුමාරයක් මතුවෙනවා. එක පාරටම ආකාදයම අඳුර වෙන්න පටන් ගන්නවා. හැමෝම බිම පෙරලෙනවා. රජුටත් අපහසු වෙනවා මේ අමුතු ශක්තිය නිසා. ඉතින් මේ වෙලාවේ මෙතනට එන්නේ ගොඩක්ම බලවත් වෙලා ඉන්න මූන් ෂීබායි. ඔහුගෙන් පලිගන්න තමයි මේ ඇවිත් තියෙන්නේ. ඔහු මේ වෙලාවේ රජුට බනිනවා ඔබට වඩා මම දැන් ගොඩක් බලවත්. ඒ වගේම මට රාජ්‍ය බාර දෙන්න කියලා. එහෙම කියලා ඔහු රජුව අල්ලලා විසික් කළා දානවා. දැන් නගරයේ පුරාම නිදා බීස්ලා ඇවිත් මිනිස්සුන්ට බාර දෙනවා. මිනිස්සු අමාරුවෙන් උනත් මින් හදලා දුන්න උපකරණේ පාවිච්චි කරලා ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ලින් දැනගන්නවා මේ සිදුවීම ගැන. ඉතින් ඔහුත් රජමාලිගාවට එන්න පිටත් වෙනවා. මූන් ෂීබායි රාජ්‍ය බාර දෙන්න කියලා රජුට බල කරනවා. මොකද ඒක ඔහුට අයිති වෙන්නේ අවශ්‍ය දෙයක්ලෝ. මේ වෙලාවේ අමාරුවෙන් උනත් රජු ඔහුට බාර දෙනවා. ඉතින් මූන් ෂීබායි මේ වෙලාවේ රජුව මරන්න හදද්දීම ජී මෙතනට එනවා. ඒ ඇවිත් ඔහු රජුව බේර ගන්නවා. ඉතින් මේ වෙලාවේ කුමරිය ඇතුළු පිරිසත් සේරම මෙතනට එනවා. මූන් ෂීබායි යාන්ට බනිනවා මේ අයට පස දීලා මැරුවේ නැති එකට. යාන් කුමරියට ඇඟවුවත් ඔහු මූන් ෂීබායිට වැඩ කරනවා කියලා ඔහු මූන් ෂීබායිගේ සැලසුම මේ වෙද්දිත් කලින්ම ගිහින් ජී බෝසායිට කියලා. ඒ කියන්නේ යාන් හැමදාමත් කරලා තියෙන්නේ තියන්ජින් කුමරියට උදව් කරන එක. ඔන්න මෙහෙම තමයි ජී මූන් ෂීබායිගේ සැලැස්ම දැනගෙන තියෙන්නේ. මේ සේරම දැනගන්න කුමරිය මූන් ෂීබායිට කියනවා මේ දේවල් නවත්තලා දාන්න. පියාණන්ට අසනීප වුණත් මට පුළුවන් මගේ රාජධානිය හොඳට පාලනය කරන්න වැටෙන්න නොදී කියලා. ඉතින් මේ වෙලාවේ මූන් ෂීබායි කුමරියට අපහාස වෙන විදිහට කතා කරද්දී මින් මෙතනට ඇවිත් කුමරියගේ පැත්තට කතා කරනවා. මේ වෙලාවේ මූන් ෂීබායිට තරහ යනවා. ඉතින් ඔහු මේ අයට පහර දෙනවා. හැමෝම ආරක්ෂක පලිය භාවිතා කරලා නෙදර් බීස්ලට එන්න නොදී තියාගන්නවා. මේ අතරේ ජී මූන් ෂීබායි සමග සටන් කරනවා. දැන් ඔහු ගොඩක් බලවත් වෙලා තමයි ඉන්නේ. ඔහු ජීව අල්ලලා පොළවේ ගහනවා. ඉතින් තව දුරටත් මේ පිරිසට නෙදර් බීස්ලව පාලනය කරගන්න ගොඩක් අපහසුයි. මොකද රාත්‍රිය උදා වෙන්න ඔවුන්ගේ බලය එන්නෙම වැඩි වෙන නිසා. දැන් මින්ටත් ගොඩක් අමාරුයි මේ අයව වළක්වගෙන ඉන්න. ඉතින් නෙදර් බීස්ලා මාලිගාවට ඇතුළු වේවිද? මින් ඇතුළු පිරිසට මොනා වේවිද? ජීට මූන් ෂීබායි පරද්දන්න ලැබෙයිද? ඉතින් මෙන්න මෙතනින් අද කතාව ඉවර වෙනවා. ඔයාට හිතන දේත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉක්මනටම ඊළඟ කොටසින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.